සිලෝන් කේකේ ඇකඩමි YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඔන්න අද මම අරන් වෙලා තියෙනවා පොකට් ඔප්ෂන් තවත් live trading video එකක්. ඉතින් අද දවසේ මම මගේ $5 account එක ඔයාලත් එක්ක live trade කරලා $25ක් දක්වා live grow up කරලා පෙන්නනවා. ඒ කියන්නේ රුපියල් 1500ක වගේ පොඩි amount එකක් රුපියල් 7500ක් දක්වා live trade කරලා මම ඔයාලට මුදලක් හොයලා පෙන්නනවා. ඒ කියන්නේ total profit එක රුපියල් 6000ක් වගේ. ඉතින් ඔයාලටත් පුළුවන් මේ විදිහටම මුදල් හොයන්න පටන් අපි යස් කරන්න පොකට් ඔප්ෂන් ප්ලට්ෆෝර්ම් එක. ඉතින් ඔයා අනිවාර්යෙන්ම වීඩියෝ එක බලන්න විනාඩි 5ක් 6ක් වගේ පොඩි කාලයක් ඇතුළත මම මේ විදියට රුපියල් 6000ක් වලට ලයිව් ප්‍රොෆිට් කරලා පෙන්නනවා. ඉතින් ඔයාටත් තියෙන්නේ $5ක 10ක account එකක් නම් අනිවාර්යෙන් වීඩියෝ එක බලන්න. මේ වීඩියෝ එකේදී මම මොනවාද යූස් කරන්නේ කොහොමද මම මේක කරන්නේ කියලා පැහැදිලිව ඔයාට සාධකත් එක්කම පෙන්නලා දෙනවා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරනවා. තාම channel එකත් එක්ක එකතු වෙලා නැත්නම් දැම්ම channel එක subscribe කරලා පිත් එක්ක එකතු වෙන්න. ඒතරට පුළුවන් මේ වගේ වැදගත් trading videos ඉස්සරහටත් අපේ YouTube channel එක හරහා බලා ගන්න. ඉතින් වැඩි කතා නැතුව දැන් අපි වීඩියෝ එකට යමු. දැන් ඔයාලට බලා ගන්න පුළුවන් මගේ account එකේ $5.99ක මුදලක් තමයි තිබ්බේ. ඉතින් ඔන්න ඒකේ මම $5ක trade එකක් මේ වෙනකොට Boeing company OTC market එකට ඔන්න දාගෙන තියෙනවා. ඉතින් සරලව strategy එක සම්බන්ධව මම ඔයාලට පැහැදිලි කරන්නම්. මේ වෙනකොට මම strategies ගොඩක් ඔයාලට අරන් ඇවිල්ලා තිනවා. ඉතින් මේ වගේම strategy එකක් ඔයාලට මම මීට කලිනුත් වීඩියෝ එකක් හරහා අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් අපේ channel එකේ වීඩියෝ list එකට ගිහිල්ලා බලන්න. ඒ වීඩියෝ එක මම දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒ strategy එක හරහා මේ වගේ අපි මුදල් හොයන විදිහටම මුදල් හොයන්න පටන් ගන්න. ඉතින් ස්ට්‍රැටජි එක තමයි ඩොන් චේන් channel එක ස්ටොකාස්ටික් ඔසිලේටර් සපෝට් ඇන්ඩ් රෙසිස්ටන්ට් කැන්ඩල්ස්ටික් කියන ස්ට්‍රැටජි එක. ඉතින් මෙන්න මේ කන්ෆර්මේෂන්ස් ටික අරගෙන තමයි ඔන්න මම අද දවසේ ට්‍රේඩ් එක අරගෙන තියෙන්නේ. ඉතින් පළවෙනි කන්ෆර්මේෂන් එක ගත්තේ ඩොන් චේන් channel එකේ උඩම ලයින් එකේ රතු පාට ලයින් එකේ මාකට් එක ටච් වෙලා මාකට් එක පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. ඔන්න ඕක තමයි පළවෙනි කන්ෆර්මේෂන් එක. එතකොට දෙවෙනි කන්ෆර්මේෂන් එක තමයි ස්ටොකාස්ටික් ඔසිලේටර් එක දිහා බැලුවොත් එහෙම අපිට බලා ගන්න පුළුවන් ස්ටොකාස්ටික් ඔසිලේටර් එක මේ වෙනකොට ඕවර්බෝඩ් වෙලා තියෙන. ඒ වගේම බෙන්ඩ් එකක් ඇවිල්ලා තියෙනවා ලයින් එක ක්‍රොස් වෙලා තියෙනවා. ඔන්න ඕක තමයි දෙවනි කන්ෆර්මේෂන් එක. තුන්වෙනි කන්ෆර්මේෂන් එක තමයි මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන් කැන්ඩල්ස්ටික් එක. කැන්ඩල්ස්ටික් එක ඔයාලට මීට කලින් මම දාගත්ත ට්‍රේඩ් එකට කලින් කැනල් එක දැක්කොත් එහෙම ඒ කැනල් එක හොඳ සෙල් කැනල් එකක්. ඉතින් ඔන්න ඕක තමයි තුන්වෙනි කන්ෆර්මේෂන් එක. ඒ වගේම හතරවෙනි කන්ෆර්මේෂන් එක තමයි එතන තිබ්බේ හොඳ රෙසිස්ටන්ස් ඕන් එක. ඉතින් ඔන්න ඔය සාධක බාල තමයි මම අද දවසේ ට්‍රේඩ් ටික ගත්තේ. ඉතින් අපි මේ විදිහටම තමයි එතනින් එහාට ට්‍රේඩ් ටිකක් ගන්න. ඔන්න මගේ account එක මේ වෙනකොට $10.59ක් වෙනකම් මම grow up කරගෙන තියෙනවා. ඉතින් අපි බලමු තව ට්‍රේඩ් එකක් මෙන්න මේ වගේ තැනකින් ප්ලේස් කරගන්න. ඔයාලට බලා ගන්න පුළුවන් මේ වෙනකොට ස්ටොකාස්ටික් ඔසිලේටර් එක බෝඩ් වෙලා ඕවර්සෝල්ඩ් වෙලා තියෙනවා. ඒ වගේම මෙතනදී ඩොන් චේන් channel එකේ පල්ලෙහාම ලයින් එකේ මාකට් එක ටච් වෙලා තියෙනවා. ඉතින් මෙතනදී ලොකු සෙල් එකක් තමයි. දැන්ටත් මාකට් එක ලොකු සෙල් මූව්මන්ට් එකක තමයි තියෙන්නේ. ඉතින් හැබැයි අපි මෙතනදී රිස්ක් එකක් අරගෙන ඔන්න ට්‍රේඩ් එක දාගෙන තියෙනවා. ඉතින් මෙතනදී අපිට ඕනනම් ට්‍රෙන්ඩ් ලයින් එකක් හඳ ගන්න පුළුවන්. හොඳ සෙල් ට්‍රෙන්ඩ් ලයින් එකක් බයි ට්‍රෙන්ඩ් ලයින් එකක් හොඳට හඳ ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වගේ පොඩි දේවල් බලලා අපිට හොඳ ට්‍රේඩ් එන්ට්‍රීස් ප්ලේස් කරලා හොඳ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් ට්‍රේඩ් එන්ට්‍රීස් හරියටම 3ක් තමයි දාගෙන තියෙන්නේ. ඉතින් අපි බලමු මේ ට්‍රේඩ් එක අපිට ප්‍රොෆිට් කරගන්න පුළුවන් වේද කියලා. ඉතින් මේ විදිහටම මම ඊතුරු ට්‍රේඩ්ස් ටිකක් දාලා ඔයාලට පෙන්නන්නම් කොහොමද මගේ account එක අද දවසේ මම grow up කරගන්න කියලා. ඉතින් ගොඩක් දෙනෙක් කියනවා $5ක් $10ක් දාලා account grow up කරන්න බෑ කියලා. ඉතින් එහෙම දෙයක් නෑ. ඔයා හරි ස්ට්‍රැටජි එකක් පාවිච්චි කරනවා, හරියට knowledge එක තියෙනවා නම්, හරියට experience එකක් තියෙනවා නම් අනිවාර්යෙන්ම ඔයාට ගේමක් ගහන්න පුළුවන්. ඉතින් ඔන්න මගේ $5 account එක මේ වෙනකොට $13.35ක් වෙනකම් මම grow up කරගෙන තියෙනවා. ඉතින් අපි තව මාකට් එකක් බලමු. මෙතනින් අපිට sell entry එකක් ගන්නත් chance එකක් තියෙනවා. මොකද මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ඩොන් චේන් channel එකේ මැද ලයින් එක. ඩොන් චේන් channel එකේ මැද ලයින් එකේ මාකට් එක ටච් වුණ හැම අවස්ථාවකදීම වගේ මීට කලින් බලපු හැම අවස්ථාවකදීම වගේ මාකට් එක සෙල් වෙලා තියෙනවා. ඒ වගේම ඔයාලට බලා ගන්න පුළුවන් මම දාගත්ත sell entry මාකට් එකේ ට්‍රේඩ් එක ගත්තා විතරයි. ඔයාලට බලා ගන්න පුළුවන් හොඳට මාකට් එක රිජෙක්ට් වෙලා පල්ලෙහාට ඩවුන් වුණා. හැබැයි මෙතනදී මාකට් එකේ අප් මූව්මන්ට් එකක් යන නිසා මෙතන ස්ටොකාස්ටික් ඔසිලේටර් එක දිහා බැලුවොත් එහෙම අප් මූව්මන්ට් එකකට තමයි ලයින්ස් දෙක තියෙන්නේ. ලයින්ස් දෙක උඩට මේ වෙලා තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ අවස්ථාවක් නිසා මෙතනදී රිස්ක් එකක් ගන්න බැරි නිසා තමයි මම $2ක වගේ ට්‍රේඩ් එකක් දාගත්තේ. ඉතින් අපි බලමු මේ ට්‍රේඩ් එක අපිට ප්‍රොෆිට් කරගන්න පුළුවන් වේද කියලා. සමහර විට මේ කැනල් එකේ මාකට් එක අප් වෙලා නැවත සමහර විට සෙල් වෙන්න ඉඩ කඩ තියෙනවා. ඉතින් ඔන්න අන්තිම තප්පර 10 යන්නේ. ඉතින් අපි බලමු අපේ account එක අපිට තව දුරට කොච්චර amount එකකට grow up කරගන්න පුළුවන් වේද කියලා. ඉතින් ඔන්න account එක මම මේ වෙනකොට $11.35ක් වෙනකන් grow up කරගෙන තියෙනවා. ඉතින් අපි තව මාකට් එකක් ඊළඟට choose කරගමු.
ඔන්න ඊළඟ ට්‍රේඩ් එක මම දාගන්නේ McDonald's OTC මාකට් එක. ඔයාලට බලා ගන්න පුළුවන් buy entry එකක් තමයි ප්ලේස් කරගෙන තියෙන්නේ. මාකට් එකේ රිජෙක්ෂන් කැනල් එකක් ඔයාලට බලා ගන්න පුළුවන්. මාකට් එක මෙන්න මේ මීට කලින් මම දාගත්ත ට්‍රේඩ් එකට කලින් කැනල් එකෙන් වික් එකක් හැදලා මාකට් එක රිජෙක්ට් වෙලා තියෙනවා. ඒ වගේම අපි don't chain channel එක දිහා බැලුවොත් එහෙම don't chain channel එකේ අපිට confirmation එකක් ගන්න බෑ. ඒ වගේම අපි trend line එකක් ඇඳුවොත් එහෙම trend line එකේ මාකට් එකේ push එකක් තියෙනවා. ඉතින් ඒ වගේ stochastic oscillator එක දිහා බැලුවොත් එහෙම stochastic oscillator එක පල්ලෙහා line එක cross කරලා ආය උඩට අවිල්ලා තියෙන ඔන්න ඔය කන්ෆර්මේෂන්ස් වලින් තමයි ඒ ට්‍රේඩ් එක මම ගත්තේ. ඉතින් ඊළඟට මම මෙතනදී Microsoft OTC market එකේ buy entry එකක් ප්ලේස් කරගෙන තියෙනවා. අර බලා ගන්න පුළුවන් මෙතනදී මෙන්න මේ පළවෙනි කැනල් එක මීට කලින් කැනල් එක දිහා බැලුවොත් එහෙම ලයින් දෙක මේ මැද ලයින් එක don't chain channel එකේ මැද ලයින් එක මාකට් එක ක්‍රොස් කරලා උඩට ගිහිල්ලා තියෙනවා. ඒ වගේම අපි මෙතන ස්ටොකාස්ටික් ඔසිලේටර් එක දිහා බැලුවොත් එimhe ස්ටොකාස්ටික් ඔසිලේටර් එක ඩිරෙක්ට් තියෙන 80 ලයින් එක පැත්තට. ඒ කියන්නේ අප් මූව්මන්ට් එකකට තමයි මාකට් එක යන්නේ. ඉතින් ඔන්න ඔය හේතුව නිසා තමයි මම ට්‍රේඩ් එක දාගත්තේ. ඔන්න අපි ඉස්සල්ලාම දාගත්ත ට්‍රේඩ් එක ප්‍රොෆිට් වුණා. තව ට්‍රේඩ් තුනක් තමයි රන් වෙන්නේ. ඉතින් අපි බලමු මේ ට්‍රේඩ් තුන අපිට ප්‍රොෆිට් කරගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මෙන්න මේ වගේ පොඩි දේවල් ටිකක් ඔයා ඉගෙන ගත්තොත් එහෙම මෙන්න මේ වගේ පොඩි දේවල් ටිකක් ඔයා හරියට බැලන්ස් කරගන්න ඉගෙන ගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයාට මේ ප්ලැට්ෆෝම් එකකින් ගේමක් ගහන්න පුළුවන්. ඉතින් පොකට් ඔප්ෂන් Cortex කියන්නේ හොඳට මුදල් හොයන්න පුළුවන් ප්ලැට්ෆෝම් දෙකක්. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම ප්ලැට්ෆෝම් එකේ රෙජිස්ටර් වෙන්න ඩිස්ක්‍රිප්ෂන් එකේ මම ලින්ක්ස් ටික දාලා තියෙනවා. ඉතින් ඔන්න account එක මම නැවත $13.11ක් වෙනකන් grow up කරගත්තා. ඉතින් අපි ඊළඟට තව ට්‍රේඩ් කීපයක් ප්ලේස් කරගමු. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන හොඳ රිජෙක්ෂන් zone එකක් තියෙනවා. ඉතින් මෙතන අපි ට්‍රේඩ් එකක් දාගන්නවද නැද්ද කියලා පොඩ්ඩක් මාකට් එකේ යනකන් ඉඳලා බලමු. ඉතින් සමහර විට මාකට් එක සෙල් වෙන්න පුළුවන්. මොකද ඔයාලට බලා ගන්න පුළුවන් ස්ටොකාස්ටික් ඔසිලේටර් එක පල්ලෙහාට තමයි ක්‍රොස් වෙලා තියෙන්නේ. ඉතින් හැබැයි මෙතනදී මාකට් එක රිජෙක්ට් වෙන නිසා අපි මෙතනදී buy entries කීපයක් ප්ලේස් කරගමු. ඔයාලට බලා ගන්න පුළුවන් buy entries හරියටම මම මෙතනදී full capital එක දාලා trade entries 13ක්ම දාගෙන තියෙනවා. ඉතින් අපිට මේ trades ටික profit කරගන්න පුළුවන් වුණොත් එහෙම account එක $25ක වගේ මට්ටමක් වෙනකන් අපිට grow up කරගන්න පුළුවන්. අනිවාර්යෙන් market එක up වෙයි. මොකද මෙතනදී හොඳ zone එකක් නිසා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම මේ zone එක හොඳට mark කරගෙන තියෙනවා. stochastic oscillator එක මෙතනදී අදාළ වෙන්නේ නැහැ. මොකද මෙතනදී points හරියටම 1 2 3 වෙනකම් market එක මේ zone එකෙන් up වෙලා තියෙනවා හොඳට. don't chain channel එකේ කොළ පාට line එකත් කෙලින් තමයි තියෙන්නේ. හරි හොඳට ඔයාලට බලා ගන්න පුළුවන් හොඳට market එකේ movement එකක් යනවා කියලා අපිට පැහැදිලිව බලා ගන්න පුළුවන්. ඒ වගේම ඔයාලට මෙතනදී confirmations ගන්නව නම් තව trend line එකක් වගේ ඇඳ ගන්නත් අවස්ථාව තියෙනවා. ඉතින් ඔන්න ඔය හැම දෙයක්ම බලලා තමයි මේ trade එක මම අරගෙන තියෙන්නේ. අපි හිතපු විදිහටම ඔන්න trade එක up වෙලා තියෙනවා. market එක up වෙලා තියෙනවා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් අපි දාගත්ත trade එක මේ වෙනකොට profit මට්ටමේ තමයි තියෙන්නේ. ඉතින් ඔන්න trades කීපයක් මම profit කරගත්තා. ඔන්න ඔක්කොම ට්‍රේඩ්ස් ටික ප්‍රොෆිට් වෙලා තියෙනවා. $25.07ක් වෙනකම් මගේ $5 account එක මම මේ වෙනකොට grow up කරගෙන තියෙනවා. ඉතින් අපි ඊළඟට withdrawal එකට යමු. ඉතින් මම මෙතනදී finance කියන tab එකට ඇවිල්ලා මෙතන withdraw option එක තියෙනවා. මෙන්න මේ withdraw option එක උඩ එකපාරක් touch කරගන්නවා. ඉතින් deposit withdrawals history මේ හැම දෙයක්ම තියෙනවා. මෙතනදී ඔයා touch කරගන්න ඕනේ වෙන්නේ withdrawal කියන option එක උඩ. මොකද ඔයා withdrawal එකක් නේ දාගන්නේ. withdraw කියන option එක උඩට ගියාට පස්සේ තමයි ඔයාට withdraw page එකට යන්න පුළුවන් වෙන්නේ. ඉතින් free balance එකට බලා ගන්න පුළුවන් $25.07ක් තමයි තියෙන්නේ. ඉතින් මම මෙතනදී BP20 wallet address එක හරහා තමයි මගේ withdrawal එක දාගන්න හදන්නේ. ඉතින් මම මෙතනදී 25ක් කියලා දාගන්නවා. 25ක් කියලා දාගෙන wallet address එක මෙන්න මේ විදිහට දාලා continue button එක touch කරනවා. ඉතින් මේ විදිහට continue button එක touch කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් withdraw request එක ගිහිල්ලා තමයි තියෙන්නේ. ඉතින් මම ඊළඟට ඔයාලට පෙන්නන්නම් මගේ withdraw proof එක. ඔන්න යාළුවනේ මගේ withdrawal එක ඇවිල්ලා තියෙනවා. ඔයාලට බලා ගන්න පුළුවන් හරියටම පැය 5ක් පැය 6ක් වගේ පොඩි කාලයක් ඇතුළත මගේ Binance account එකටම මේ amount එක receive වෙලා තියෙනවා. ඉතින් ඔයාටත් පුළුවන් මේ විදිහට ඔයා දාන මුදල් ටික double triple කරගෙන ඔයාගේ Binance account එකට නැවත මුදල් ටික ලබා ගන්න. ඉතින් මම දැන් මේ $5ක් මේ වෙනකොට මගේ account එක $25ක් දක්වා up කරගෙන මම මේ $25 මගේ Binance account එකටත් අරගෙන ඉවරයි. ඉතින් ඔයාත් කැමති නම් මේ විදිහට මුදල් හොයන්න දැම්ම සම්බන්ධ වෙන්න පල්ලා description එකේ මම register link එක ඒ වගේම playlist link එක දාලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් account එකක් create කරගෙන අදම වැඩ පටන් ගන්න. ඉතින් වීඩියෝ එක වැදගත් වුණා නම් අනිවාර්යයෙන්ම වීඩියෝ එක like එකක් comment එකක් දාන්න. ඒ වගේම channel එකත් subscribe කරලා තියාගන්න කියලා මතක් කරනවා. ඉතින් අදට සමු ගන්නවා තවත් අලුත් වීඩියෝ එකකින් ආයෙ හමු වෙමු.